1000න් ඉතුරු මේ තියෙන්නේ පට්ටම හීනි නූල්ලස් වගේ. හෙලෝ ගායිස්, ඉතින් කොහොමද? ඉතින් ඔන්න අදත් පළසුපුරුදු විදියට පිළිගන්නවා මගේ YouTube channel එකට. thumbnail එකෙන් දකින්නේ මොකක්ද කියලා. ඉතින් ඉක්මනට දිගහැරලා බලමු මොකක්ද ඒ කොත්තුව කියලා. ඉතින් ගායිස් මෙන්න තියෙනවා භාණ්ඩේ. ඉතින් අපි දිගහැරලා බලමු කොහොමද කියලා. මෙන්න තියෙනවා දුම දාගෙන ගමේ කඩේ අපේ කොත්තුව. අපි එදියට අරන් බලමු. ඉතින් ගයිස් මෙන්න තියෙනවා භාණ්ඩේ. අද ගෙනල්ලා තියෙන්නේ චිකන් කොත්තු එකක් ගමේ කඩින් ගෙනල්ලා තියෙන්නේ. ඉවරි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. විශේෂ දෙයක් තියෙනවා. මේක උනේ රුපියල් 700යි. අමාරු වුණා පිළිගන්න වෙනවා. මේක රුපියල් 700යි උනේ. ඉතින් මෙන්න තියෙනවා 1000න් ඉතුරු මේ තියෙන්නේ. අපි යමු වීඩියෝ එකට. මේක රැඩ් වෙලා තියෙනවා කැරට්, ලීක්ස්, චිකන්, අනියන්, ගෝවා, බිත්තර try කරලා බලමු අපි. පට්ටුයි. කියන්න දෙයක් නැහැ. ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි. මේක මම නෝමල් මේ කොත්තු ගන්න කඩයක් මේක. කොත්තුව ඩ්‍රයි එකට තියෙන්නේ. අනික මේක විශේෂ දෙයක් තමයි මේ කඩේ මේ කොත්තු රොටි එන හීනි මේ. පට්ටම හීනි නූල්ලස් වගේ. තව දෙයක් තියෙනවා මේ කොත්තුවේ බර වුණා ග්‍රෑම් 950. මේ කොත්තුවේ බර හරියටම ග්‍රෑම් 950ක් තිබ්බා. වෙන්නේ රුපියල් 700යි. ඉතින් ඔයාලා බලපු අය දන්නවා ඇති. බලු නැත්තම් අමුඩින් ටැග් කරන්න. අනිත් වීඩියෝ එකක් බලන්න. අපි කලිනුත් වීඩියෝ එකක් කරා. ඒකත් රුපියල් 700යි කොත්තුවත් උනේ. ඉතින් මම ඒක ටැග් කළා නම් ඒක බලන්න. ඒකේ මේකේ වෙනස මම කියන්න ඕනේ නැහැ. ඔයාලටම හිතා ගන්න පුළුවන්. මේක මේ ග්‍රේවි එක නැතුව නෝමල් නිකන් කන්න පුළුවන්. අමුතුම ටේස්ට් එකක් තියෙන මේකේ. දැන් මම මේ කන ටයිම් එකේ හොඳටම වහිනවා එළියේ. ඔයාලට හැනව දන්නේ නැහැ. ඉතින් කොත්තු ක්‍රේවින් එකක් ආවා. ගියා කඩේට ගෙනාව කොත්තුව. වහින වෙලාවට කොත්තුවක් කන එකේ ෆීලිං එක. මම මොකද මැෂින් එකෙන් කපන්නේ මේ රොටි. හස් කෑල්ලක් හරි දෙකක් හරි දා කොටලා දෙන්නේ. මම ගෙනාවේ half එක රුපියල් 700ක් උනේ. ෆුල් එක මම හිතන්නේ 1100ක් 1200ක් වගේ වෙන්න ඕනේ. අපි දැන් ග්‍රේවි එක දාලා බලමු කොහොමද කියලා. නේ? වතුර වගේ නෙමෙයි තියෙන්නේ මේක. ගොඩක් තැන්වල වතුර වගේ තියෙන්නේ. කළුවට තියෙන්නේ මේක ටික. ග්‍රේවි දැම්මොත් ටිකක් ස්පයිසි තියෙයි. ග්‍රේවි එක දාලා කද්දි මරුවා. පෙර 700ට නම් පට්ට වාසි. මේක මාර වාසි. මේ වගේ කාලෙක පෙර 700ට කොත්තුව දෙනවා කියන්නේ.
අපි කලින් කාපුවත්තුවේ මත මට විදියට ග්‍රෑම් 250ක් ඔය තිබ්බේ. දෙගුණයක් තුන් ගුණයක් වගේ තියෙනවා නේ බර. කඩයක් කරාදී කොහොමත් ගාන වැඩි වෙනවා. මේකත් මේ නිකන් අර මොල් මේකක් නෙමෙයි මේකත් කඩයක් හොඳ මේ කියන්නේ. කඩයක් තමයි ඉතින් කඩයක් නැතුව ඉතින් කැම දෙන්නේ නැහැ. මේක පොඩි කඩයක් නෙමෙයි. මේකත් යම් තාක් දුරට ලොකු කඩයක්. ඒ කඩේ ඉදිරි පෙර 700කට කොත්තුවක් දෙනවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි. දැන් ගාස් ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයගොල්ලෝම දකින්න ඇති රුපියල් 700ට උත්තර සාධාරණ කස්ටමර්ට කරලා දෙනවද කියලා. කොත්තුව රුපියල් 700යි ග්‍රෑම් 950ක් තිබ්බා. මට ඉතින් හිතුණා ඒකෙන් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඒක වීඩියෝ ගෙනාවේ. ඉතින් ආයෙත් මේක තව සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.